ආදරණීය දුවල පුතාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මතකයිනේ අපි කලින් කරපු පාඩම මොකද්ද? පරිසරයේ පාඩම යටතේ තියෙන අපේ ගෙදර. ඉතින් අපි අපේ ගෙදර සමාජිකය ගැනයි අපේ ගෙදර සමාජය කරන වැඩ ගැනයි කලින් පාඩමේදී කතා කරානේ. දැන් අද මම ඔයගොල්ලොන්ට එක කතා කරන්න යන්නේ අපේ ගෙදරට එන අමුත්තු ගැන. ඒ වගේම අපේ ගෙදරට එන නෑදෑයෝ. එහෙම නැත්නම් අපේ අම්මගේ තාත්තගේ පැත්තෙන් අපිට ඉන්න නෑදෑයෝ ගැන තමයි අද අපේ පාඩමෙන් කතා කරන්නේ. හරි එහෙනම් ලෑස්තිද? අපි අලුත් පාඩම පටන් ගනිමු. මේ ඉන්නේ කවුද? බලන්න ඔයාලට හොඳට දැකලා පුරුදු කෙනෙක්. කවුද මේ? ලියු මාමා. අපේ ගෙදරට ගොඩාක් සමීප කෙනෙක්. මොකද අපේ ගෙදරට එන ලියුම් අරගෙන ඉන්නේ අපේ මේ ලියුම් මාමා තමයි. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? සමහරට ඔයාලා මේ මාමව දැකලත් ඇති, දැකලා නැතුවත් ඇති. ගොඩාක් වෙලාවට අපේ ගෙදරට කාලෙකින් තමයි එන්නේ. ඉතින් මේ තමයි විදුලි බිල් ගේන මාමා. ඒ වගේම මේ ඉන්නේ අපේ ගෙදර වතුර බිල් ගෙනත් දෙන මාමා. ඉතින් අපේ ගෙදර තියෙන විදුලි බිල, වතුර බිල ගෙනත් දෙන්නේ මේ මාමලා දෙන්න තමයි. ඉතින් එයාලා අපේ ගෙදරට එන අමුතු. අපේ ගෙදරට තව අමුත්තෙක් තමයි කුණු කසල ගෙනියන මාමලා. ගොඩාක් අයගේ ගෙවල් වලට නම් එන්නේ නැතු වෙයි. හැබැයි නගරේ ටවුන් එකේ ගෙවල් තියෙන තුවල පුතාලා නම් දැකලා ඇති කුණු ගසල ගෙනියන්න එන මාමලා. මේ තමයි ඒගොල්ලෝ. ඊට පස්සේ කවුද මේ බයික් එකේ එන්නේ? තුවල පුතාලා ගෙදරට සමහර එන තෑගි බඩු ගෙනත් දෙන ඩිලිවර් මාමා. එහෙම නැත්නම් බඩු ගෙනත් දෙන මාමාට තමයි මේ ඉන්නේ. ඊට අමතරව මේ කවුද? වඩු කාර්මික මාමා කෙනෙක්. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් නම් මොනවා හරි දොර ජනෙල් හදන්න ඕන නම් ඒ වගේ වැඩවලට ගෙදර වැඩ කරන්න එන ගෙදර වැඩවලට උදව් කරන මාමා තමයි වඩු කාර්මික මාමා. හරියට. මීට අමතරව තව අපේ ගෙදරට ගොඩාක් අමුත්තෝ එනවා ඇති. හැබැයි මේ තමයි දූල පුතාලා ගෙදරට ගොඩාක් එන දූල පුතාලා දැකලා තියෙන අමුත්තෝ. හරියට. අපේ ගෙදරට නෑදෑයෝ එනවනේ. ඔයාලගේ ගෙවල් වල හැමෝගෙම ගෙවල් වලට නෑදෑයෝ එනවා. ඉතින් ඇයි අපේ ගෙදරට නෑදෑයෝ එන්නේ? අපේ දුකේදී එනවා, දුක සැපේදී එනවා. ඒ වගේම අපේ ගෙදර මොකක් හරි උත්සවයක් තියෙනවා නම් ඔන්න අපේ නෑදෑයෝ එනවා. ඒ වගේම අපේ ගෙදර මලගයක් වුණොත් ඒකටත් අපේ නෑදෑයෝ එනවා. ඉතින් නෑදෑයෝ අම්මගේ පැත්තෙත් ඉන්නවා, තාත්තගේ පැත්තෙත් ඉන්නවා. ඉතින් අද අපි බලමු එන අම්මගේ පැත්තේ ඉන්න නෑදෑයෝ කවුද කියලා මුලින්ම. මේ ඉන්නේ කවුද? ආච්චි නේද? හරි. අම්මගේ අම්මට අපි කියනවා ආච්චි කියලා. එහෙමත් නැත්නම් අත්තම්මා කියලා කියනවා. එතකොට තාත්තගේ පැත්තේ තාත්තට අම්මා ඉන්නවනේ. හොඳට මතක් කරලා බලන්න තාත්තගේ අම්මාත් ආච්චි. එතකොට දෙන්නටම අපි කියනවා ආච්චි එහෙම නැත්නම් අත්තම්මා කියලා. හරි පුතේ. ඊළඟට මේ ඉන්නේ කවුද? සීයා කෙනෙක් නේද? අම්මගේ තාත්තා. එහෙම නැත්නම් අප්පච්චි නැත්නම් ඔයාලගේ තාත්තගේ තාත්තා. අපි එයාට කියනවා සීයා කියලා. නැත්නම් ඔයගොල්ලෝ කියනවා අත්තා කියලා. දැන් මතක් වුණා නේද? එහෙනම් කවුද මේ සීයා? එහෙම නැත්නම් අත්තා කියන්නේ ඔයගොල්ලෝගේ අම්මගේ තාත්තා. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ තාත්තගේ තාත්තා. හරි. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ලොකු අම්මා. ඔයාලට හොඳට මතක් කරලා බලන්න. ඔයාලගේ ලොකු අම්මා මතක් වුණා නේද? එහෙනම් කවුද ලොකු අම්මා කියන්නේ? ඔයගොල්ලෝගේ අම්මගේ අක්කා. එයාට තමයි අපි ලොකු අම්මා කියලා කියන්නේ. එතකොට පුංචි අම්මා පුංචි අම්මා කෙනෙකුත් ඉන්නවද පවුලේ? එහෙනම් මේ ඉන්නේ කවුද? පුංචි අම්මා. පුංචි කියන්නේ කාටද? නංගි. චූටි කියන තේරුමනේ. ඒ කියන්නේ අම්මගේ නංගි. අම්මගේ නංගිට තමයි අපි කියන්නේ පුංචි අම්මා. හරි. ඊට පස්සේ එයාගේ අම්මට අයියලා ඉන්නව නම් අපි එයාලට කියනවා ලොකු මාමා කියලා. ඔයාලගේ පවුලේ ඉන්න ඔයාලගේ ලොකු මාමා කියන්නේ කවුද එහෙනම්? ඔයගොල්ලෝගේ අම්මගේ අයියා. එතකොට අම්මට මල්ලිලා ඉන්නවනේ. මේ ඉන්නේ කවුද? අම්මගේ මල්ලි. එහෙනම් කවුද? පොඩි මාමා. නම් පොඩි මාමා කියන්නේ අම්මගේ මල්ලි. එතකොට අපි බලමු තාත්තගේ අක්කා කවුද කියලා. මේ ලොකු නැන්දා. තාත්තගේ පැත්තෙන් ඔයාගේ තාත්තට අක්කෙක් ඉන්නවා නම් අපි එයාට කියන්න ඕනි ලොකු නැන්දා කියලා. එතකොට
තාත්තට නංගියක් ඉන්නවා නම් අපි යාට කියනවා කවුද? පොඩි නැන්දා. එතකොට අම්මට වගේම ඔයාලගේ තාත්තටත් ඉන්නව නම් අයියා කෙනෙක්, නැත්නම් ඔයාලගේ අප්පච්චිටත් ඉන්නව නම් අයියා කෙනෙක්, අපේ යාට කියනවා ලොකු තාත්තා කියලා. එතකොට තාත්තට මල්ලි කෙනෙක් ඉන්නවා නම් අපි යාට කියන්නේ කවුරු කියලාද? මේ ඉන්නේ කවුද? අපේ බාප්පා. හරි. එතකොට එයාලගේ බාප්පලාට, ලොකු තාත්තලාට, ලොකු අම්මලාට, පුංචි අම්මට මේ හැමෝටමත් ළමයි ඉන්නවනේ. එතකොට ඒ ළමයිට අපි කවුරු කියලාද කියන්නේ? අක්කා, අයියා, නංගි, මල්ලි. අපිට මේ විදිහට කතා කරන්නත් පුළුවන්. දැන් තේරුණා නේද? අපේ නෑදෑයොන්ට අපි කතා කරන්නේ කොහොමද කියලායි, කවුද අපේ නෑදෑයෝ කියලායි. හරි චූටි දුවේ පුතේ, අපි දැන් කතා කරේ අපේ ගෙදරට එන නෑදෑයෝ, ඒ වගේම අපේ ගෙදරට එන අමුත්තෝ කවුද කියන්නේ. දැන් ඔන්න අද ඔයාලගේ පරිසරය අපේ ගෙදර පාඩම මෙතනින් ටීචර් ඉවර කරනවා. මං හිතනවා ටීචර් කියලා දුන්න පාඩම ඔයාලට හොඳට තේරෙන්න ඇති කියලා. එහෙනම් හැමෝටම සරණයි, ටීචර් ගිහින් එන්නම්.